සංඝ බෝධිසත්වයන්ගේ පුතා අහනවා සුසීම පැවිදි වෙන්නද කියලා. එකම පුතා මහාන කරන්නේ නැහැ. පැවිදි වෙන්න එපා කියනවා. සුසීම හොරෙන් ගිහිල්ලා මහාන වෙලා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදනවා. වෙලාව යන හින්දා ඉක්මනට කියන්නේ. තාත්තා පුතා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් දැක්කා. ආන්දාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හැදුවා කියලා පෙන්නනවා. බෝධිසත්වෝ තාත්තා ගිහින් මොකද කරන්නේ? අර චෛත්‍යයේ වල් පැලෑටි ගලවලා අඬ සුදු වැලි ඉහලා පැන්කෙන්ඩියක් පූජා කරනවා. ඔච්චරයි. අදට අච්චර පිළිගැනීමක් ලැබෙන්නේ තථාගතයන් වහන්සේට කරපු කුසලය මොකද්ද? ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කරපු එක පින්නතුනේ. ඇයි ඉතින් මේ තරුණයන්ට මේව කරන්න බැරි? ඇයි ඇවිල්ලා බෝමලු අමදින්න බැරි? හිත පිරිසිදු වෙයි. අද ඉඳන් ගෙදර ගිහිල්ලා අම්මලයි තාත්තලයි දරුවෝයි සේරම මේක මන් දන්නේ ඉතින් කට් කී දෙනෙක් මේක කරයිද කියලා. ඒ වුණාට කමන්නේ කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනව නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු පළියට කියවන්න එහෙම නැහැ එක එක ඒවා. ඔව් අන්තිමේ විඳවන්න වුණාම අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන? කියපු අපි විඳවන්න එපා. ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් පතන්නකෝ.
මේක ටික ටික හරි ඉවර කරගන්න බෑ. මේක වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන. මේක ගෙවා ගන්න ඕන. අපි මොකද කරන්නේ? කනවා කියාගත්ත වෙලේ ඉන්නේ හැම වෙලේම. බත්මාළු පිණි නෙමෙයි. තරහකාරයෝ. මැරියක් කියලා කියාගත්ත ගමන්ම නේ. අපූර්වට කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල නම් එහෙම කියන්නේ නැති වෙයි සමහරට. බොහෝ පැතිවල දෙස් දෙවල් දෙනවා. මිනිස්සු කොහොමද අනේකගේ විපත පතන්නේ? හෙට ඉඳන් එහෙම කියන්න එපා. හතුරෙකුටවත් දොස් කියන්න එපා. මොකද අපි බෞද්ධයෝ. අපේ හිතේ තියෙන්න ඕන නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. ඉතින් බැරිද මේ දායකයන්ට එහෙම ඉන්න? මැරෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මේ ටික මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය දැන් අතේ පයේ හයිය තිබ්බට, ඔය හතරහන්දි වළංගු තිබ්බට සමහර දේවල් වෙනවා එක සෙනෙකින් මේවා වෙනස් වෙනවා. එක සෙනෙකින් අපිට බිරිඳ නැති වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. අපිට අපි නැති වෙන්න පුළුවන් පිනතුනේ. මිනිස්සෙක් මට කතා කරන ඔය විදේශගත වෙලා ඉඳලා තියෙන මේ මැෂින් එකකට අහුවෙලා අත මෙතනින් ගැලවිලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ලංකාවට එනකොට ඉඩකඩම් අරගෙන තියෙන්නේ බිරිඳගෙනවට මොකවත් නැහැ. අම්මයි තාත්තයි අනෙක් සහෝදරයන්ට ඉඩකඩම් ලියලා ඔය කට්ටිය කියන විදිහටම කිව්වොත් එහෙම ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා ශාස්ත්‍රීය විදිහට කොහොමද කියන්නේ? බිරිඳ වෙන ස්වාම පුරුෂයෙක් එක්ක ගිහිල්ලා මනුස්සයා කියනවා මේක කලින් තේරුණා නම් ඒ කියන්නේ මට මමත් නැහැ අත නැහැ. මනුස්සයා කිව්වා මට මමත් නැතිකොට අනිත් ඒවා නැති එක අහන්න දෙයක් දහමදුරෝනේ කියලා. මේ අත තියෙන හින්දා හොඳයි ඒකත් නැති වුණා නම් සල්ලි අල්ලන්න පුළුවන්. මගේ කියලා මොනවාද පරිභෝජනය කරන්න පුළුවන්. මේවා තේරුම් ගන්න. අර මම නිතර කියන එකක් තමයි මම දැක්ක තරුණයෝ මේ වාහනවලත් ගහනවා ස්ටිකර්. රාචින්තිතම්පි භවති නේ චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ අපි හිතන දේවල් වෙනවද? මොනා කරන්න බැරිද පින්නතුනි අපි හිතන එක වෙනවනම් වෙන දේ හිතා ගන්න පුළුවන්. හිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ. ඒ හින්දා තමයි අදාද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට එක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අල්පනත්තකින්වත් අනෙකට රිදවන්න එපා. අනෙක පීඩාවට ලක් කරන්න එපා. වැරදි 1000ක් ඇති. අපි කවුද වෙන්න ඕන? අපි නිවැරදිකාරයෝ වෙන්න ඕන. මම දැන් වඩිනවා හෙට අනිද්දා මාතර බන්ධනාගාරයට. ඒ සියලු දෙනාගෙන් ඇහුවොත් එහෙම එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා මිනිහ මරපු.
එතන කිසි කෙනෙක් නෑ අපි හින්දා ගුඩ් එන කොටාගත්තු. මිනිස්සු හැම වෙලේම කුලප්පු වෙන්නේ අනුන්ගේ දේවල් වලට. කුණුහරප කියලා බනින එක කාගේ වැඩක්ද? කියමු බලන්න. අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද? ඒක අනුන්ගේ වැඩක්. මේක නිවටකම නෙමෙයි. ජීවිත ඉවසන්න පුරුදු වෙන්න. හේතුව දවසක් එනවා දැන් මේ අම්මලා තාත්තලා කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නෑ. දැකලා තියෙනවද අර ඇඳ ගාව බකට් එකක් තියාගෙන කාරලා කෙල ගහනවා. ඕක අපිට වෙන්නේ නැද්ද? ඔකට වයසක් තියෙනවා. යමු බලන්න මහරගම පිළිකාරෝහල පැත්තේ. හොඳ සල්ලිකාර දරුවෝ ඉන්නවා. හොඳ සල්ලිකාර මිනිස්සු ඉන්නවා. පෞගිය දවස්වල මහත්තයෙක් එනවා කොළඹ. ඔය කම්පැනි එක අයිතිකාරයෙක්. කැන්සර් එකක් හැදිලා. සල්ලි වලින් මොකක් හරි කරන්න පුළුවන් නම් ඕන එකක් කොට්ටුයි. කිසි දෙයක් කරන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සු මල මුත්‍රා වලට කොච්චර පිළිකුල් කරනවද? ඒක හරිය අපිරියනේ. ඔය මම අර කිව්ව අවුරුදු 28ක් 30ක් විතර ඇති කොල්ලට. හොඳ දේහධාරී ලස්සන තරුණේ. දැකලා තියෙනවද ඇක්සිඩන්ට් වෙලා මොලකටු කැඩිලා ගිහිල්ලා බට ගහලා ඉන්නවා. කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා. ඉන්නකොට අර එකපාරම ගුදමාර්ගි පිළිකාවක් ඇවිල්ලා. මම යනකොට අර බඩට බටයක් දාලා අර පැකට් එකක් එල්ලලා තියෙනවනේ මල පහයන්ට. ඒ පැකට් එක එල්ලගෙන පිගානතේ තියාගෙන බත් කනවා. කියමු බලන්න. පිරිමහන්න තියෙන වෛරය මොකද්ද? මොකද්ද පිරිමහන්න තියෙන වෛරය ඇටි? අනෙක එක්ක බැනගෙන අඬ දබර වෙලා කුණුහරප කියලා තාතෝ කියලා මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? දුක් විඳලා මැරෙන්න බලාගෙන ඉන්න අපි මාස ගණන් ලෙඩ ඇඳේ නොනා ඉන්න වෙන්නත් නොනා ඉන්න වෙනවා. මෙහෙම වෙන්න තියෙන අවුරුදු 700ක් ජීවත් වෙනවා නම් ගැටලුවක් නැහැ. මේකේ මරාගෙන නෙමෙයි මේකේ තම්බගෙන කෑවත් මට කමන්නේ. අපි මේ මැරෙනවනේ පින්නතුනේ. ලැජ්ජ නැතුව කියනවනේ මැරෙන්න බය නැහැ කියලා. කොටයක් අල්ලන්න ඕන නහයට බලන්න. අයින් කරගන්න එපාද කියලා කියනවා බලන්න. ඔය කිව්වට මතකද අර යහපන් ආණ්ඩුවෙන් පාකිස්තානෙන් එල්ලුම් ගහට කඹයක් ඕඩර් කරා. බන්තනාගාර මාධ්‍ය ප්‍රකාශක කියනවා වාට්ටු හොදන්න උනාලු. ඇයි? බඩේලී ගියා සේරටම. කවුද මැරෙන්න බය නැති වෙන්නතනේ? ඔය මොන කෙරුමත් මරණයට බයයි. අන්තිම මොහොතේ මොකද්ද මතක් වෙන්නේ? අන්තිම මොහොතේ අපිට සිහිපත් වෙනවා අර පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද ගෙදරින් එළියට ගිහිල්ලා සතියක් විතර ඉන්න පුළුවන්? කියනව නේද අර නිදි පොළ මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා. නිින්ද නෙමෙයි සමහරුන්ට වැසිකිලි යන්නේත් නැහැ වෙනේ වගේ. නැහැ එහෙම තියෙනවා.
අර නේ මගේ සරම මගේ චීත්තේ මගේ හැට්ටේ මගේ ලිප මගේ පිගාන ඔය මගේ හට්ටිය මුට්ටිය කියලා ඔහොම ටිකක් එදර අපේ තියෙනවනේ. එහෙම අපට තියෙනවා. මැරෙනකොට මොනවාද මතක් වෙන්නේ? සුමානයක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි මැරෙනවා කියලා මතක් වුණා. අර චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙනවා. එතකොට ඔය මොන්න කෙරුමත් පින්නතුනි අසරණයි. මොකක්ද ඇති වෙන අසරණකම? සංසාරයේ ආයේ මිනිස්සු වෙලා උපදින්නේ නැහැ කියලා මතක් වෙනවා. තිරිසන් ලෝක පේනවා. දුක් විඳින්න වෙනවා. බඩගින්නේ ඉන්න වෙනවා. ගල් ගහනවා මිනිස්සු, පොළු වලින් ගහනවා, මරනවා, තුවාල වෙනවා. තුවාලයක් වුණාම සතෙකුට කුණු වෙලා මැරෙනකම්ම කවුද බෙහෙත් දාන්නේ? කොච්චර දුක් විඳින්න වෙනවද? ඒ නිසා ඔය අර කියනෝ නේද විදාගම හාමුදුරුවෝ කකුලුව හැලිය නටන්නේ මොනා වෙනකන්ද? අර උතුරනසෙක් දිය සැලියේ කවුද නටන්නේ? ඒ වගේ තමයි අපි. ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන් පටන් ගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් හොඳට වැඩ ගන්න. ඒක ඇතුලේ තියෙන්න ඕනේ. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕනේ කියන කාරුණික හැඟීම කවුරු ගාවද තියෙන්න ඕනේ? පොඩි එකාගේ ඉඳන් හැම කෙනෙක් හිත තුලම තියෙන්න ඕනේ. මෙහෙම රටක් නෙමේද අපිට ඕනේ? අනෙකගේ වැරද්දට අනුකම්පා කරන්න පුළුවන් තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕනේ. එහෙම හදවතක් තිබ්බනම් ඔය මරා ගන්න එක නවතින්නද? නවතිනවා. පින්නතුනේ අනෙකාගේ තියෙන කුලප්පුවට ඇවිස්සිල්ලට අපේ ආත්මය විනාශ කරගන්න එපා. ඔය පහුගිය දවස්වල පන්සලට ආවා තරුණ අක්කා කෙනෙක් අවුරුදු 35ක් විතර ඇති. හරි අසරණයි. අල්ලගෙන තමයි ආවේ. මම ඇහුවා මොකද කියලා. ඒ අක්කා කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ නැහැ කියලා hina වෙලා තමයි කිව්වේ. මං ඇහුවා කොච්චර කාලයක්ද දැන් ඇස් පේන්නේ නැත්තේ? අවුරුදු 5ක් විතර කිව්වා. අවුරුදු 5ක් විතර ඇස් පේන්නේ නැත්තේ. දවසක් උදේ නැගිටලා ගෙදර ස්විච් එක දානකොට කරන්ට් එක නැහැ කියලා කෑ ගැහුවලු. ඇයි ඒ? අර කළුවරයි කියලා බිත්ති අත ගාලා ස්විච් එක දාලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් දෙක පේන්නේ නැතුව ගිහලා. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ඒ දේ වෙන්න පුළුවන්. නිදාගෙන ඉඳලා නැගිටිනකොට මොකක් වෙන්න බැරිද? එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මට කියනවා පහම් පූජාව තියන්න ඕනලු. තියලන්තිමේට කියනවා හාමුදුරුවනේ ඒත් ඉතින් මට ඕක බලා ගන්න බෑනේ නේද කියලා. ඇස් දෙකේ වටිනාකම දැනিলা තියෙනවද? කවදාවත්. බුදු පිළිමයක් බලා ගන්න පුළුවන් එන්නේ ඇස් පේනකම් විතරයි. හාමුදුරු කෙනෙක් දැක ගන්න වෙන්නේ මලක් පහනක් තියා ගන්න වෙන්නේ. කෙනෙකුට උදව්වක් කරලා ඒ මනුස්සයා උදව්වේ ප්‍රතිඵල ලබනව බලලා සතුටු වෙන්න පුළුවන් එන්නේ මොකක් තියෙනකන්ද? ඇස් දෙක පේනකම් විතරයි පින්නතුනේ. ඇයි ඉතින් තව පරක්කු වෙනා? ඇස් දෙකෙන් හොඳට
වැඩගන්ට. හැමදාම ඇවිදින්න බෑ. කකුල් දෙකින් හොඳට වැඩගන්ට. අවිනිශ්චිත ජීවිතය තුළ ගොඩනගණ්ඩ ස්ථාවරව කිසිම දෙයක් නෑ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට අපිවත් නැති කල කවර ධනයක්ද කවර පුත්තුද